අදත් ඔයාලව සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. මම අද කතා කරන්න යන්නේ ජයන්ට් බුරාමි ගැන. ඒ කියන්නේ ලොකු වෙන බුරාමි අර සාමාන්‍ය ටික ලොකු වෙන size එකේ size වෙන බුරාමි ගැන තමයි කතා කරන්න යන්නේ. මෙයාලා ගැන කතා කරනකොට මම දැන් මෙයාලව හදන්න අරගෙන අවුරුදු 8ක් 10ක් වගේ වෙනවා. ඒ අත්දැකීම් එක්ක තමයි මම මෙයාලා ගැන කතා කරන්න හිතුවේ. මෙයාලා ගැන කතා කරනකොට මෙයාලගේ වර්ධනය ගැන කතා කරොත් මෙයාලා සාමාන්‍යයෙන් ටැංකි එක වගේ හදනවා නම් අඩි 2.5ක් 3ක් වගේ ලොකු වෙන මාළු జాතියක්. ඒකට කොච්චර කාල ජීවත් වෙනවද කියලා බැලුවොත් සාමාන්‍යයෙන් අවුරුදු 20ක් 25ක් වගේ කාලයක් මෙයාලට ජීවත් වෙන්න පුළුවන්. මෙයාලගේ කෑම ಜಾති ගත්තොත් මෙයාලා කනවා ඔය ඕන අහුවෙන ඕන දෙයක් කන්න බලන මාළු జాතියක් තමයි මෙයාලා. විශේෂයෙන් වැඩියෙන් කන්න ආස මෙයාලා කොළ වර්ග වලට. ඒ කියන්නේ ගොටු කොළ, කංකුම්, මුකුණු වැන්න, අල කොළ, හබරල කොළ, බතල කොළ වගේ දේවල් කන්න සාමාන්‍යයෙන් ටිකක් වැඩිපුර කැමතියි. එතකොට තව ඔය මාළු කෑම වර්ගත් මෙයාලා කනවා. තව පොඩි පොඩි මාළු වර්ග කනවා. ඒ කියන්නේ අපි මෙයාලගේ ටැංකියට ඔය ගෝල් පිස්ලා පොඩි කාෆ් පැටව්. එතකොට ඔය ඒ වගේ පොඩි පොඩි මාළු දැම්මොත් එයාලාවත් කන්න මෙයාලා බලනවා. කන්න බලනවා කියන අනිවාර්යයෙන්ම කනවා. ඒවා තමයි මෙයාලාගේ කෑම ගත්තොත්. එතකොට මෙයාලගේ ටැංකිය ගත්තොත් සාමාන්‍යයෙන් එක මාළුවෙක් වගේ හදනවා නම් ලීටර් 500කට වැඩි ටැංකියක්වත් තියෙනවා. මොකද මෙයා ටිකක් ලොකු වෙන මාළුවෙක්. මෙයාට පීනන්න හැරෙන්න ඉඩ තියෙන ඕන ටැංකිය. ඒතකොට තමයි මෙයා ලොකු වෙන්නේ. නැත්තම් මෙයා හැම ලොකු වර්ධනයක් දක්වන්නේ. මොකද මේ මාළු පීනන්න ගොඩක් කැමති මාළු జాතියක්. ටැංකිය හොඳට ඉඩ තියෙනවා හොඳට පීනලා කරලා ඉන්නවා. මොකද කම්මැලි මාළු జాතියක් නෙමෙයි මෙයාලා. ඊළඟ කාරණාව තමයි මෙයාලා ටැංකිය එක හදන වීදුරු ටැංකිය එක හදන අනිවාර්යයෙන්ම ෆිල්ටර් එකක් මෙයාට දෙන්න ඕනේ. මොකද මෙයා ගොඩක් කන හින්දා මෙයා ඒ වගේම තමයි ගොඩක් ටැංකිය ජරා කරනවා. එතකොට මෙයාගේ ටැංකිය සාමාන්‍යයෙන් දවස් 2ක් 3ක් වාගේ යනකොට ටැංකිය සම්පූර්ණව ජරා වෙලා වතුර පේන්නේ නැති වෙලා කොළ පාට වෙලා ඒ වගේ ජරා වෙනවා ටැංකිය. ඒකින්ද අනිවාර්යෙන්ම මෙයාලා ටැංකියක විදුලි ටැංකිය හදනවා නම් ෆිල්ටර් එකක් දෙන්නම ඕනි. ඔක්සිජන් නම් මෙයාට එහෙම අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මෙයාලා වතුරෙත් හුස්ම ගන්නවා. වතුරෙන් උඩත් මෙයාලා හුස්ම ගන්න පුළුවන්. මෙයාලා වැඩි හරියක් හුස්ම ගන්නේ වතුරෙන් උඩට ඇවිල්ලා. ඒකින්ද ඔක්සිජන් අවශ්‍ය වෙන්නේ නැහැ. ෆිල්ටර් එක තමයි මෙයාලට වැදගත් වෙන්නේ. ඊළඟට බලනකොට මෙයාලාව රංජුවක් වගේ හදනවා නම් ලොකු පොන්ඩ එකක් ඕනේ. එතකොට මෙයාලා සාමාන්‍යයෙන් ගේ වීදුරු ටැංකිය හදන්න නැතුව එළිය පොන්ඩ එකක් හදලා ඒ වගේ ටැංකිය හදනවා නම් මෙයාලා සාමාන්‍යව නිදාසේ ඉන්න බලනවා. ඉන්න පුළුවන් මෙයාලා. ඒක ලොකු වර්ධනයක් ගන්න පුළුවන් එළිය හදනවා නම්. ටැංකිය වීදුරු ටැංකියක තියලා ගේ ඇතුලේ ලයිට් දාගෙන හදනවා නම් එහෙම වර්ධනයක් ගන්න බෑ. අනිත් එක තමයි මේ මාළු ගොඩක්ම කැමති කළු වල තැන් වල ඉන්නේ. කියන්නේ ඔය අඳුර තියෙන තැන් වල. ලයිට් දාලා වගේ මෙයාලගේ ටැංකිය වල ලක්ෂණ ගන්න අපි ලයිට් දාලා ලී කොටන් කෑලි දාලා ගල් දාලා ඒ වගේ දාලා මෙයාලා හදන මෙයාලා එහෙම ලොකු ආසාවක් නැහැ. මෙයාලා කැමතිලා ටිකක් ක්ලීන් ටැංකියක්. ඒ කියන්නේ මුකුත් නැතුව නිකම්ම ටැංකියයි වතුරයි විතරක් තියෙනවා නම් තමයි මෙයාලා කැමති. අනිත් එක තමයි මෙයාලත් එක්ක ඔය පැලවරක නම් මුකුත්ම කිසිම පැලවරකයක් හදන්න බෑ. මොන පැලේ දැම්මත් මෙයක් ඒක විනාඩි 5-10ක් ඇතුළත කාලා. ඒක තමයි මෙයාලගේ හැටි. මෙයාලත් එක්ක හදන්න පුළුවන් අනිත් මාළු ගත්තොත් අපිට හදන්න පුළුවන් කාෆ්ලා කොද කැට්ෆිෂ් වර්ග. ඒ වගේ මාළු තමයි මෙයාලත් එක්ක හදන්න පුළුවන්. එතකොට ඔය ගෝල්ඩ් ෆිෂ්, ප්ලේටි, එතකොට කාෆ්ලාගේ පැටව් හදන්න බෑ. සාමාන්‍යයෙන් මෙයාලා දැන් ලොකු කාෆ් අපි දැන් ඉන්නේ ලොකු පුරාමි නම් එයාටගේ කටට කන්න බැරි සයිස් එකේ කාෆ්ලා තමයි අපි හදන්න ඕන. මොන මාළුව ගෙනාවත් එයාට කන්න බැරි සයිස් එකේ මාළුවෙක් වෙනවා. සාමාන්‍ය අඩි 2.5 වගේ පුරාමියෙක් ඉන්නවා නම් අපි ළඟ අපි මේකට ටැංකියට අලුතෙන් ගෙනහැල්ලා දාන්න මාළුවා සාමාන්‍යයෙන් අඟල් 6ක් 8ක් වගේ වල් ලොකු වෙන්න ඕනේ අඩුම. ඒ නැත්තම් මෙයාලා මේ මාළුව කන්න බලනවා. අනිත් එක තමයි මෙයාට ඔය එකන් ඔය ඇග්‍රෙසිව් මාළු මෙයාලත් එක්ක දාන්න බෑ. මොකද පොඩි කාලේ ඇග්‍රෙසිව් මාළුවෙක් මෙයාට දැම්මොත් වගේ පැටියේ මෙයාලට ගාලේ යට ඇටැක් කරලා මේ මාළුව මරන්න බලනවා. මොකද මෙයාලා කැමති නෑ. ඒ කියන්නේ ඒ මාළු ඇවිල්ලා පස්සේ ලොකු වෙලා මෙයාලට කරදරයක් කරයි කියලා හිතන වගේ මාළු జాතියක් තමයි මෙයාලා. ඒක නිසා අලුතෙන් මාළුවෙක් ආපු ගමන් මෙයාලට යව ගැලපෙන්නේ නැහැ කියලා හිතන අනිවාර්යෙන් ඒ මාළුවට ඇටැක් කරනවා. එතකොට ඔය රෙඩ් ටේල් කැට්ෆිෂ් අපි RTC කියන්නේ ඒ වගේ කැට්ෆිෂ් කෙනෙක් වගේ පැටියෙක් වගේ මේ ටැංකිය වලට දැම්මොත් අනිවාර්යෙන් මෙයාලා ඒ පැටියට කොටනවා. මොකද මං ගාව නෝමල් කැට්ෆිෂ්ලා මම ගෙනාවා 4 දිනේ. ඒ 4 දිනා අතින් එක්කෙනෙක් සාමාන්‍යයෙන් එයා අඩි 2කට විතර කිට්ටු කැට්ෆිෂ් කෙනෙක්. ඒ කැට්ෆිෂ්ට මෙයාලා රංචුවත් එක්කම එකතු වෙලා කොටලා කොහමද ඒ කැට්ෆිෂ් මෙයා මැරලා තම්ම කෙටුවා. ඒ වගේ කරනවා. දැන් ඉතුරු 3 දෙනාත් එක්කලා මෙයා ලොකු ගැටලුවක් නැහැ. ඒ 3 දෙනාත් ඉන්නවා. මෙයාට අර නිකන් සිතුනොත් තමයි ගහන්නේ. ඒ වගේ ಜಾති මාළු ජැසේ 아무තු ඉතක් තියෙන්නේ. 아무තු වැඩ කරන
මාළු වර්ගයක් තමයි මෙයාලා. අනිත් එක තමයි මෙයාලට ටැන්ක් ක්ලීනර්ස් හදන්න පුළුවන්. ඒක ලොකු කේස් එකක් නෑ. මල්ලා දැන් ටැන්ක් ක්ලීනර්ස් දෙන්නෙක් ඉන්නවා. මම උන් දෙන්න නම් දැන් මේ ලස්සන කරන මේ ටැන්කිය ක්ලීන් කරලා තියාගන්න. ඒකට උන් දෙන්නකින් කිසිම වැඩක් නෑ. උන් දෙන්න මේ ටැන්කිය වැඩක් කරන්නෙත් නෑ. උන්ගේ රස්සාව හරියට කරන මාළු වර්ගයක් නෙමෙයි යක්කු. උන්ගේ මෙලෝ රහක් නෑ. උන් මේක සුද්ධ කරන්නෙම නෑ. අනිත් එක තමයි මේ ටැන්කිය ගුරාමි 5 දිනක් ඉඳලා මේක තමයි ෆිල්ටර් එකක් දාලා නෑ. මොකද මේකේ කොවිල අතනින් වතුර එනවා. එළ එතනින්ම මම බටයක් දාලා තුන අයින් වෙන්න. මෙයාලට මේ වගේ ගලා යන වතුරක් හදන්න පුළුවන් නම් මෙයාලා එකේ ඉන්න ගොඩක් කැමති. ඉක්මනට ටක් ගාලා ලොකු වෙන්න බලනවා. මොකද සාමාන්‍යයෙන් මෙයාලා මේ වාසස්ථාන වෙන්නේ ගලා යන වතුර. ඒකින්ද ඒ වගේ තැන්වල මෙයාලට ඉන්න පුළුවන්. අනික තමයි ටැන්කියට මඩ දාන්න පුළුවන් නම් ඒකත් හොඳයි. මඩ තියෙනවා නම් මේ මාළු ඒකෙත් ටක් ගාලා වර්ධනය වෙනවා. දැන් මේ ටැන්කිය නම් එහෙම මඩ දාලා නැහැ මම. ඒකට මඩ තියෙන වෙකෙන් මඩ පුකුණුක් වගේ හැදෙනවා නම් ටක් ගාලා වර්ධනය වෙනවා. ඒ නැත්තම් සාමාන්‍යයෙන් පොඩි පැටියෙක් අඟල් 2ක 3ක වගේ පැටියෙක් ගෙනල්ලා අඩ දෙකමාරක වගේ ලොකු වෙන සාමාන්‍ය අවුරුදු 1මාරක් 2ක් වගේ යනවා. ඒ වගේ කාලයක් යනවා මේ මාළු ලොකු වෙන්න. ඒ ටික තමයි මෙයාලා ගැන කතා කරන්න තියෙන්නේ. වෙන විශේෂ කරුණක් මොකුත් නැහැ මෙයාලා ගැන. සාමාන්‍යයෙන් ලොකු විදියක් දෙන්න පුළුවන් නම් හොඳ නඩත්තුවක් කරන්න පුළුවන් නම් ඕලා කෙනෙක්ට ලේසියෙන් හදන්න පුළුවන් මාළු වර්ගයක් තමයි. මෙයාලට අත්‍යවශ්‍ය වෙන්නේ ටැංකියේ තියෙන ඉඩ ප්‍රමාණය තමයි. ඉඩ නැතුව කියන්නේ පොඩි ටැංකියක් වගේ නම් මෙයාලා හදන්න අමාරුයි. අනික තමයි මෙයාලා තනියෙන් හදනකොට ටිකක් අර කම්මැලි වගේ එක තැනටලා ඉන්න බලන මාළු జాතියක් රංචෝකක හදන්න පුළුවන් නම් හොඳයි. ඒක තමයි කියන්න තියෙන්නේ. වෙන විශේෂ කාරණා මොකුත් මෙයාලා ගැන කියන්න තව මොකුත් නැහැ. ඔයාලා දන්න දේවල් තියෙනවා නම් පල්ලෙන් කමෙන්ට් එකක් දාගන්න. එහෙනම් අදට මේ වීඩියෝ එක මම මෙතනින් ඉවර කරනවා. අපි ආයේ වෙන වීඩියෝ එකකින් හම්බෙමු. මම අපි ළඟට තාම මොකෙක් හරි මාළුවෙක් ගැන කතා කරන්න හැකින් හම්බෙමු. එහෙනම් මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා bell icon එක all කරලා තියාගන්න. මීරු like එකක් දාන්න. ඔයාලගේ මේ වගේ මාළු වදන යාළුවෙක් ඉන්නවා නම් යාට බලන්න share කරන්න. comment එකක් දාන්න අනිවාර්යෙන්. එහෙනම් අපි ගිහින් යනවා.